හොයලා අන්තිමේදී කොහොමරි හම්බ වුණා. මොනවද කියලාද බලන්නේ? එන්නක පෙන්නන්න. ඔන්න දාපෝඩ එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ඕපන් කරාට පස්සේ තමයි ඒ දේ ඔයාලට පෙන්වන්න වෙන්නේ. බලන්නකෝ. ඒත් එකම කියන්න ඕනේ දැන් මට මේ වගේ ඕඩර්ස් නැතුව ගිෆ්ට් විදියට හම්බෙච්ච දේවල් තියෙනවා. ඇත්තටම කිව්වොත් වීඩියෝස් දාන්න ඕනේ. නමුත් දාගන්න කලින් වීඩියෝස් දාන්න කලින් අපි මේ pages ගැන හොයලා කරලා තමයි ඔයාලට මේ වීඩියෝස් දාන්නේ. කොහෙද තියන්නේ මොනවද? ඉතින් details ඇහුවොත් ඔයාලා අපෙන් කියන්න එපයිනේ. ඉතින් ටික කාලයක් යනවා. ඉතින් ටික කාලයක් දෙන්න. ඇත්තටම කිව්වොත් අපිට gift එවපු කට්ටියට sorry කියන්න ඕනේ වීඩියෝ එක පරක් වුණාට. නමුත් අපේ වීඩියෝස් බලන අයට ඉතින් ඒ ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට අපේ වීඩියෝ එක කරන්න අන්න හින්දා ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ අපේ YouTube channel එක දන්නවනේ අපේ YouTube channel එකේ අපේ එක කැටගරි එකක් තියෙනවා ප්ලේලිස්ට් කරලා තියෙන්නේ වීඩියෝස් වගේක් ඒකේ තියන්නේ resin materials and resin shop තියෙනවානේ අන්න ඒ එකට වෙනම ප්ලේලිස්ට් එකක් අපි හදලා තියෙනවා ඔයාලට පුළුවන් මේ ප්ලේලිස්ට් එකට ගියොත් resin බඩු රෙසින් නිර්මාණ වලට අවශ්‍ය කරන බඩු ගන්න තැන් ගැන අයිඩියා එකක් ගන්න. ඔන්ලයින් ෂොප් තියෙනවා අපිට ගිහලා ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් අපිට ගිෆ්ට් එවන කට්ටියගේ වීඩියෝස් උත් ඒ YouTube channel එකේ අප්ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ අපි රෙසින් ගැන උගන්වනවා කියලා මෙච්චර කාලයක් ඉගෙනුවා. මීට පස්සෙත් අපි උගන්වනවා. ඉතින් මේ දවස් ටිකේ වීඩියෝස් හදාගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒකයි පොඩ්ඩක් හිර වෙලා වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට ඉස්සරහදී ඒ වීඩියෝස් අප්ලෝඩ් වෙනවා. අපිට ගිෆ්ට් එවපු කට්ටියගේ වීඩියෝස් අප්ලෝඩ් වෙනවා. ඉතින් රෙසින් ඉගෙන ගන්න. රෙසින් ගැන දැනගන්න කැමති කෙනෙක් නම් විශ්ක්‍රේෂන් අපේ YouTube channel එක පැත්තට ගිහලා බලන්න. රෙසින් ගන්න තැන්, එතකොට තවත් මේ වගේ මෝල්ස් ගන්න තැන් හැම දෙයක් ගැනම අපි වීඩියෝස් කරලා දාලා තියෙනවා. බලන්නකො මේකේ ෂේප්ස් ගොඩාක් තියෙනවා. මං ඕඩර් කරපු එක මට අවශ්‍යම දේ ඒක වෙනම පැක් කරලා ඉවරලා තියෙනවා. බලන්න ඒක ඩැමේජ් වෙයි කියලා මං හිතන්නේ. ඇත්ත මෝල්ස් එහෙම එවද්දී අනිවාර්යෙන් දැන් තවත් බිස්නස් එකක් කරන කෙනෙක් නේ යාලා එවද්දී අත්‍තරම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ තමයි. මොකද මෝල්ස් එහෙම ඉක්මනට නැවෙන්න බලනවානේ. ඕක නැවිලා කරලා ගොඩ කාලයක් තිබුණොත් එහෙම අපිට ඇත්තටම කියව නිර්මාණය හරියට හදාගන්න වෙන්නේ මෙන්න මේක තමයි මම හොයාගත්ත දේ. ඉතින් සොයන්නාට හම්බ වෙයි කියලා කියනවනේ. මෙන්න මේ කියුබ් එක තමයි මම ගොඩක්ම හෙව්වේ. මේක 6 cm. මේකෙන් 6 cm වෙන කියුබ් ෂේප් එකක් මේක. ඉතින් මම ගොඩක් තැන්වල හෙව්වා මේක. ඉතින් හම්බුන්නේ නැහැ. ඉතින් මේක හම්බෙන තැනින් මෙන්න මේ දේවලුත් මම ඕඩර් කරගත්තා. මම පේජ් එක ටැග් කරන්නම්. මේ ඇවිල්ලා රෙසින් ආර්ට් කියලා පේජ් එකක් තියෙනවා. අන්න ඒ පේජ් එකෙන් තමයි මෙන්න මේ මෝල්ඩ් එක මම ඕඩර් කරේ. ඇත්තටම කිව්වොත් මමත් දැක්කේ තවත් TikTok එකේ වීඩියෝ එකකින්. එයා මට ඒ තැන කිව්වා. ඉතින් ඒකට ගොඩක් thank you. සා මං හිතනවා මමත් මේ වගේ දේවල් ඔයාලට කියලා දෙන්න නිසා තමයි මටත් මේ වගේ දේවල් දැනගන්න හම්බෙන්නේ කියලා. බලන්නකෝ මේ තියෙන්නේ මෝල්ඩ් එක. මේක නැවිලා කරලා නැහැ හරියටම තියෙනවා ගානට. මේ පේනවනේ? හරි. ඔන්න පරිස්සමට මට මෝල්ස් ටික එවලා තියෙනවා. thank you. ඒත් එකම මේ paste මෙන්න මේ වගේ paste colors තියෙනවා. C creations වලට එහෙම ඔයාලා අහනවා නේද මොන colors ද මොන විදිහේ දේවල්ද පාවිච්චි කරන්නේ? මෙන්න මේ paste color එක යාළගෙන් ගන්න පුළුවන් resin art කියන page එක මම tag කරලා තියන්නම් බලන්නකෝ. ලස්සට පැක් කරලා ඉවරලා තියෙනවා. ඒත් එක්කම අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි ඔයාලට resin හදන හැටි කියලා දෙනවා. හරිද? දැන්ටමත් videos ගොඩාරියක් upload කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් resin ගැන මොකුත් දන්නේ නැති කෙනෙක්ට පවා අපේ videos බලලා දේවල් ඉගෙනගෙන කරන් යන්න පුළුවන්. ඉතින් එහෙම ඉගෙන ගත්ත අය ඉන්නවා නම් අනිත් අයටත් වෙන පොඩක් comment එකක් දාන්න. ඒත් එක්කම resin ගන්න තැන්, එතකොට මම කිව්වා වගේ මේ වගේ molds જાති ඒ ගන්න තැන් එක එක දේවල් අපි
අපි අරගෙන බලපු දේ තැන් ගැන තමයි ඔයාලට රිවිව්ස් විදියට YouTube එකේ අපි ගෙනල්ලා තියෙන්නේ. බලන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් thank you වීඩියෝ එක බලුවට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඔයාලට තියෙන ප්‍රශ්න. ඉස්සරහට අපි දිගටම වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම කිව්වොත් ප්‍රශ්න වෙනවානේ. ඉතින් වීඩියෝස් හදාගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙන්නේ. ඔන්න page එක මම ටැග් කරන්න. ඒත් එක්කම අපිට gifts එවපු කට්ටිය ඇත්තන ගොඩාක් thank you. මම වීඩියෝස් හදලා එකින් එක දාන්නම්. ඒ වගේම ඔයාලගේ මට details ටිකකුත් ගන්න තියෙනවා. ඒ ටිකත් අරගෙන ඔයාලා වෙනුවෙන් මම වීඩියෝ කරලා දානවා.